හායි යාළුවනේ. අපි අද බලන්න යන්නේ ටෝකියෝ ස්කයි ට්‍රී. එහෙනම් යමු අපිත් එක්ක. අපි ට්‍රේන් එකේ තමයි ගියේ. අපි සුදනුමාවල ඉඳලා ඔෂියාගේ වලට යන්න ඕනේ ටෝකියෝ ස්කයි ට්‍රී එක බලන්න. අපිට විනාඩි 40ක වගේ කාලයක් තිබුණා. අපිට ට්‍රේන් ලයින් දෙකකට මාරු වෙන්නත් තිබුණා. අපිට රවුන්ඩ් ට්‍රිප් එකටම සාමාන්‍යයෙන් යෙන් 1200ක වගේ කොස්ට් එකක් තමයි ගියේ. ඔෂියාගේ ස්ටේෂන් එකෙන් එක්සිට් වුණාට පස්සේ අපි ගියේ ටෝකියෝ ස්කයි ට්‍රී ටවුන් එකට. එතනින් පස්සේ අපි ටෝකියෝ ස්කයි ට්‍රී එකේ එන්ට්‍රන්ස් එකට 4th ෆ්ලෝර් එකට යන්න ඕනි. ස්කයි ට්‍රී ටවුන් එකේ ගොඩාක් shops තියෙනවා ළමයි. ඔයාලා දැක්කොත් පිස්සු හැදෙයි. මටත් පිස්සු හැදුනා. හැබැයි ටිකක් ගාණ නම් වැඩි අනිත් තැන් වලට වඩා. හැබැයි ගොඩාක් ලස්සන items තියෙනවා. perfumes, Pokemon games වගේ ගොඩාක් shops තියෙනවා. මේ තියෙන්නේ ටෝකියෝ ස්කයි ට්‍රී එකේ ෆ්‍රන්ට් view එක. ගොඩක් ලස්සනයිනේ. මාරම ලස්සන එන්ට්‍රන්ස් එකක් තියෙනවා. මේ අපි දැන් යන්නේ මේන් එන්ට්‍රන්ස් එකට. මේන් එන්ට්‍රන්ස් එකෙන් අපි ඇතුළට ගියාට පස්සේ අපි ටිකට්ස් ගන්න ඕනි. අපිට ටිකට් ගන්න තියෙන්නේත් ළමයි සෙල්ෆ්මයි. මෙහි ගොඩක් දේවල් අපිට කරගන්න තියෙන්නේ සෙල්ෆ් තමයි. අපි බලමු ඊට පස්සේ අපි කොහොමද ටිකට්ස් ගන්න කියලා. මේ අපි ටිකට් කවුන්ටර්ස් වලට යන ගම ටිකට් කවුන්ටර්ස් වලට යන අතරමඟ ඔයාලා මෙතන දකිනවා ඇති අපිට යන්න තියෙන ලෙවල් එක මොකක්ද කියලා. මෙතනදී අපි ගත්තේ යෙන් 2600ක් වෙන ටිකට් එක. එතකොට අපිට යන්න පුළුවන් මීටර් 350ක් උසින් තියෙන ඩෙස්ක් එකට තමයි. ඔන්න ඊට පස්සේ අපි එලිවේටර් එකට නැග්ගා. මේ එලිවේටර් එක මිනිත්තුවට මීටර් 600ක වේගයෙන් යනවා ළමයි. අපි මෙතනදී යන්නේ මීටර් 350 කියන ඩෙස්ක් එකට. බලන්න යන වේගේ දෙයක් කියන්න අමතක වුණානේ. මේ ටෝකියෝ ස්කයි ට්‍රී එක තමයි ලෝකයේ 3 වෙනියට උසම ටවර් එක වෙන්නේ. ඔන්න අපි දැන් මීටර් 350 කියන ඩෙස්ක් එකේ එන්ට්‍රන්ස් එකට ආවා. දැන් එලිවේටර් එකේ ඩෝර් එක ඇරුණට පස්සේ අපිට කෙලින්ම යන්න තියෙන්නේ view එක බලන්න. ෆයිනලි මේ තමයි ටෝකියෝ ස්කයි ට්‍රී එකේ ඉඳන් අපිට අවට පේන view එක. බලන්න ලස්සනට පේනවා. ගොඩක් බිල්ඩින්ස් තියෙනවා. හැබැයි ළමයි ගහක් කොලක් මලක් පේන්නම නැති තරම්. ගොඩාක් තියෙන බිල්ඩින්ස් තමයි. අද පොඩ්ඩක් සීතල වැඩි දවසක් උදේ වැස්සා. ඒක නිසා අපිට ගොඩාක් ඈතට බලා ගන්න අමාරුයි. හැබැයි ඉතින් ගොඩක් ලස්සනයි. මෙතනට එන ඕනම කෙනෙක්ට මෙන්න මේ ටෝකියෝ ස්කයි ට්‍රී විශ් කියන තැන විශ් එකක් කරන්න පුළුවන් ළමයි. ඔයාලටත් කැමති නම් විශ් එකක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ටෝකියෝ ස්කයි ට්‍රී එකේ නයිට් view එක. අපි ගොඩක් රෑ වෙනකන් හිටියේ නැහැ. හවස් වෙනකන් වගේ තමයි හිටියේ. හවස 5 මාරට වගේ අපි පහලට ආවා. මේ තියෙන්නේ අපිට වින්ඩෝ එකකින් කොහොමද පහල තියෙන බිල්ඩින්ග්ස් බලන්න පුළුවන් කියන එක. එතනත් ලස්සන view එකක් තියෙනවා. හැබැයි ලොකුවට බය හිතෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ෆුඩ් කෝට් එකට ආවා මොනවා හරි කන්න. අපි ගත්තේ කරාකේ ඔයක්කුදොන්. ඊට පස්සේ අපි එළියට එනකොට නම් ටිකක් රෑ වුණා කාලා හැම. මේ තියෙන්නේ අපි එළියට ආවට පස්සේ අපිට ටෝකියෝ ස්කයි ට්‍රී එකේ පේන නයිට් view එක. හරි ලස්සනයි. බලන්නකො ලයිට්ස් ආවහම කොහොමද තියෙන ලස්සන කියලා. ෆයිනලි අපි පොඩි මෙමරි එකක් අරන් ආවා ටෝකියෝ ස්කයි ට්‍රී එකෙන්. ඔය ඉන්නේ මගේ පාර්ට්නර්. එහෙනම් ළමයි ගිහින් එන්නම්. බයි බයි.